voice angles අද ඇවිල්ලා තියෙන filter setup එකේ vlog 3 වීඩියෝ එකට ඔයගොල්ලන්ට මතක ඇති මේ plan සේවා vlog 2 එකේදී මේ හරියට මේ ඇදුවා ටැංකිය වටේ අස් කරා සුපිරිට තියෙනවා දැන් ටැංකිය දැන් ටැංකියට උඩින් දැලක් ගැහුවා ඊළඟට මේ ටැංකිය ඇතුලේ වතුර විරවල තියෙන්නේ දැන් මේ වතුර පුරවල දැන් ටික දවසක් තියෙන්නේ නෝ ක්ලෝරින් වතුරනේ දැන් ගෝල් ෆිෂ්ලා දෙන්නේ දැන් දෙනවලු කියනවා දැන් මේ ගෝල් ෆිෂ් එකක් මෙතන ඉන්නවා මෙතන ගා ගෝල් ෆිෂ් එකක් ඉන්නවා ගෝල් ෆිෂ්ලා දෙන්නේ දාලා තියෙනවා මේ ඉල්ල තියෙන්නේ ෆිල්ටර් සෙටප් එකේ වීඩියෝ එක vlog 3 එක එහෙනම් ඔයගොල්ලෝ පෙන්නන්නම් මම ෆිල්ටර් සෙටප් එක දැන්ට තියෙන තාත්තා ෆිල්ටර් සෙටප් එක බොයිස් උළු ගඩොල් අවසානටම මේ මොනවද මේ ගඩොල් වගේ වැඩ උළු කුඩු කරලා තියෙනවා ලීටර් 20 ලීටර් 20 වේවයකට ඊළඟට දැන් මේක හදන වීඩියෝ තමයි අද තියෙන්නේ ටැප් එකේ මීඩියා විදියට ඇක්ටිව් කාබන් අරන් තියෙනවා ග්‍රෑම් 500 පැකට් ඊළඟට සර්වික් රින්ග් අරන් තියෙනවා ග්‍රෑම් 500 පැකට් ඊළඟට බයෝ බෝල් අරන් තියෙනවා 10 බයෝ බෝල් දැන්ට 10ක් තමයි අරගත්තේ නේ අපි බයෝ බෝල් පොඩි සයිස් එක බයෝ බෝල් 10ක් අරන් තියෙනවා මේක වැඩි කරන්න ඕනේ ඊළඟට ඇක්ටිව් රිස්පොන්ස් ඇඩ් එකක් අරන් තියෙනවා ඔය ටික තමයි අරගත්තේ හරි ගයිස් අපි ඇක්ටිව් කාබන් ටිකයි සෙරමික් රින්ග්ස් ටිකයි බයෝ බෝල් ටිකයි සේරම හොදගත්තා පම්ප් එක ඊළඟට මේකට අවශ්‍ය අර බෑල් සොකට් ඒක මේ කෑල් ටික පොඩ්ඩයි බෑල් සොකට් එක මේ කෑල් ටික මේකට එල් සොකට් කෑලි ඕනෙනම් 3ක් විතර මම මෙතන දෙකයි තියෙන්නේ ඉතුරු එක තියෙනවා ඊළඟට ටී සොකට් එකක් ඕන වෙනවා අර වෑල් සොකට් 3ක් ඕන වෙනවා මෙතන දෙකයි තියෙන්නේ එකක් තියෙනවා අතන එහෙනම් ඉතින් අපි ෆිල්ටර් එක හදන දැනේ ආයෙත් සෙට් වෙමු මේක තමයි බොයිස් අපි මේකට ගහන පම්ප් එක අපේ ෆිල්ටර් එකට ගහන පම්ප් එක කින්ස්ටෝන් එකක් මේක ග්‍රීන් සීරීස් එක එනර්ජි සේවිං මෝටර් එකක් මේක පොඩ්ඩයින් පෙන්නන්න මේක පැයට ලීටර් 3000ක් වැඩ කරනවා මීටර 3ක් උඩට අදිනවා වෝල්ට් 30 ඔන්න හො තමයි තියෙන්නේ මේකේ ප්‍රයිස් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න මෝටර ඇතුළට ගියාම පස්සේ මේ තියෙනවා මේ සෙට් එක බටේ සෙට් කරන සෙට් එකයි අර මෙන්න මෝටරේ නම්බරයි ටික මෝටරේ තියෙනවා මම යල්ල දාන විතරයි මෝටරේ මෙන්න මෝටරේ වයර් එක නම් දිගට තියෙන මෝටරේ මෝටරේ තත්ත්වේ අහෝදයි ඔන්න ඒ ගැලවුවා හරි බොයිස් ඔයගොල්ලෝ පේනදී මේක ඇතුළට දාගත්ත අපි උළු කැට ඊට මෙතන මේ තියෙනවා මෙතනින් වතුර පොන්ට් එකට දෙන බට දෙක මේක ෆිල්ටර් සෙටප් එක මෙතනින් වතුර මෝටරෙන් පොන්ට් එකට දෙන්න දාන මේ ඊළඟට මේකට අපි දාගන්න ඕන මේවා මේ ස්පොන්ජ් එකක් දාගමු අපි ඇක්වේරියම් ස්පොන්ජ් එකක් ගෙනල්ලා තියෙනවා අපි දැන් මේක කපලා දාගන්න ඕන කපලා දාගමු අපි මේ ගානට කපලා දාගමු ගන්නට මේක අපිට යටටම දාන ඝන ස්පොන්ජ් එකක් තමයි ගන්න ඕන ඒ වුණාට මට මේක හොයාගන්න බැරි වුණා ඝන ස්පොන්ජ් එක ඒක නිසා මේ පොඩි ස්පොන්ජ් එකක් තමයි දාන්නේ ඇක්වේරියම් ස්පොන්ජ් එකක් ගන්න පුළුවන් ඔයගොල්ලොන්ට දරාස් එකේ වුණත් හරි බොයිස් ඕන්න නම් මේක මෙහෙම ඇතුළට දාමු ඔන්න ඇතුළට අපි දාගත්ත මේක මෙහෙම ඇතුළට දාගත්ත මේ වටේ ඇතුළට දාගත්ත මේ මෙන්න මේ ටික වැඩි ඒ ටිකත් අපි කපලා ඉවත් කර ගන්න ඕනේ මේකේ
මේක ගානටමයි මේක ගන්න ඕන. ඉතුරු වෙන ඒවා වටේන් තියන්න පුළුවන්. එතකොට මේ ඇක්වේරියම් ස්පොන්ජ් එක පොඩිම සයිස් එක. මේ ටක් ගොඩක් ඉක්මනට පේරෙනවා. ඒ වුණාට මේවා ටක් ගාලා හැඩි වෙනවා. ඔන්න වොයිස් දැම්මා. යටටම උළු තමයි දාලා දෙන්නේ. ඊළඟට මේක ඊළඟට මෙන්න මේ පැත්තෙන් දානවා. මේක දැනට ඊළඟට අපි මේකට දාගන්න එක් කරගන්න බයෝ බෝල්ස් ටික. බයෝ බෝල්ස් ටිකක් එක් කරගත්තා. මේකේ බයෝ බෝල්ස් ඒ නිසා අපි මේක තා ස්පොන්ජ් කෑල්ලක් කපා ගන්න ඕන. අපි දැන් මේකට ස්පොන්ජ් එකක් තාපයල් අනිත් පැත්තට කපලා දාගමු. මේ පැත්තට දාගමු ස්පොන්ජ් එක වඩීව. මැද තියෙන්නේ මේක මේ වෙලාව වගේ තියෙන්නේ. මේ ටික මෙහෙම දාගත්තා. ඊළඟට අපි මේකට තව ස්පොන්ජ් කෑල්ලක් කපා ගන්න ඕන. ඊළඟට තව මේකක් දා ගන්නවා අපි යම්මට දාගත්තා. ඊළඟට මේක තව එකකට ඉඩ තියලා මෙතනින් කපා ගමු. මෙතනින් කපාගෙන දෙපැත්තටම දාන්න ඕන මේක. ඇක්වේරියම් ස්පොන්ජ් මම පස්සේ ආයෙ ගෙනල්ලා මේවා ඉස්තෑන් පුරවන්න ඕන. මේක බයෝ බෝල්ස් තව එකතු කරන්න ඕන. මේකට බයෝ බෝල් 20ක් විතර එකතු කරන්න ඕන. පස්සේ ඊළාට ඇක්ටිව් කාබනුත් එකතු කරන්න ඕන මේකට. මේක කපා ගන්නවා දැන් අපි. ඒක කැපෙන්නේ නැහැ. බොයිස් මේක දාගත්තා. ඊළාට අපි මේ තා පොඩි කෑල්ලක් කපා ගන්න. මේක නැත්තම් එහෙම කෙල වෙනවා. අපි මේකට ඊළාට දාගන්න ඕන සෙරමික් රින්ග්ස් ටිකක් තමයි දාගන්නේ. අපි මේකට ඇඩ් කරගන්න සෙරමික් රින්ග්ස්. මේකේ අපිට පැකට් එක කැඩුනනේ. ඒක නිසා තමයි මෙහෙම එකතු කරන්නේ අපි. සෙරමික් රින්ග්ස් එකතු කරා. ඊළාට ආයෙත් මේ ස්පොන්ජ් ලේයර් එකක් දැම්මා. අපි එකතු කරා ඇක්ටිව් කාබන්. ඇක්ටිව් කාබන් තා පැකට් මෙතනට මෙහෙම පැකට් දෙකක් විතර දාන්න ඕන මේකට. එතකොට තමයි හොඳටම පෙරලෙන්නේ මේක. ඒ ටික තමයි එකතු කරන්නේ. ඊළාට අපි මේක මෙහෙම වහලා මේකේ මෙතනින් මේ ටී ෂෝට් එකක් දාලා තියෙන්නේ වතුර එන පවර් එක අර අඩු කරලා දෙන්න. එහෙම නැති වුණොත් මේ වතුර ටක් ගාලා පෙරෙන්නේ නැතුව නිකම්ම යන නිසා තමයි මේ ටී ෂෝට් එක දාලා. එතකොට වතුර එන පවර් එක අඩු වෙනවා. මේක වහගමු. වහලා වහපන් බලන්න. වහගා මෙන්න මෙතනින් මේකෙන් තමයි වතුර යටේ කියන්නේ මේ වතුර පම්ප් එක දිගේ වතුර මේකට එනවා. මේකෙන් මෙහෙම වතුර ඇතුළට යනවා. ඊළඟට වතුර ආයෙත් එළියට එන්නේ මෙන්න මේ බට දෙකේ. මෙන්න මේ බට දෙකෙන් තමයි වතුර ආයෙත් එළියට එන්නේ. මේකට අපිට තව මේකට එකතු කරන්න ඕන. අපිට මේකට ඇක්ටිව් කාබන් තා පැකට් එකක් විතර එකතු කරන්න ඕන. සහ සෙරමික් රින්ග්ස් තා පැකට් එකක් විතර එකතු කරනවා. ග්‍රෑම් 500 සහ ස්පොන්ජ් ලේයර් මම හිතුවා මේක මේ එළිය තියෙන ටැංකියක් නිසා මේක ටැංකිය ස්පොන්ජ් ලේයර් මේ හිර වෙන්නේ නැති නිසා ස්පොන්ජ් ලේයර් එකෙන් මෙන්න මේ ලේයර් එක විතරක් එකතු කරනවා කියලා. කියන්නේ මෙන්න මේ ඇක්වේරියම් ස්පොන්ජ් සුදු පාට ගැන අඩුම සයිස් එකේ ලේයර් එක විතරක් එකතු කරනවා කියලා හිතුවා. ආයෙත් තා කොච්චර දැම්මත් ඊළඟට මේ ඇක්වේරියම් ස්පොන්ජ් තා පැකට් එකක් ගාලා මේවා මේ හිඩස් පුරවල මේ හරියට වගේ ස්පොන්ජ් වලින් විතරක්ම මේක හදන්න ඕන. සහ මේකට උළු ගඩොල් තා ඕනේ නැහැ. ඒ මොකද ඉතින් වැඩි වතුර වැඩි සීතල වුණාන් පස්සෙත් මාළුට ඉන්න බෑ. හරි. අපි මේක
මේක මෙහෙම තමයි ෆිල්ටරේ නම් මේ දැන්ට හැදිලා තියෙන්නේ. හරි බොයිස් ඇන්ඩ් ගර්ල්ස් ඔයගොල්ලෝ වෙන ඇති මෝටරේ සෙට් කරලා තියෙනවා යට. දැන් මේ වතුර ටික මේ වතුර එළියට දාලා තියෙන මොකද වැස්ස නිසා වතුර මට්ටම වැඩි වෙලා සද්ද යනොත් දැන තාම වහිනවා මේ ෆිල්ටරේ ගෙනාවා ඔයගොල්ලෝ වෙන අපි ෆිල්ටරේ ගෙනල්ලා තියාගෙන තියෙන මෙතනට මේ දැන් මේ වතුර ටික අඩු වෙන්න තියෙන්නේ මේ වතුර මට්ටම වැඩි ඔයගොල්ලෝ වෙන ඇති යට මාළු ටිකක් ඉන්නවා මම කියන්නම් උන්ගේ වර්ග ඔඩ ඉන්න වහිනෝනේ බොයිස් සද්දෙට හැරක් දැන ඔය පින්නෝ ඔය සුදු පාටට ඉන්නේ ලෙමන් ඔස් කරලා දෙන්න කියලා කළු පාටට ඉන්නේ මේ ටයිගෝස් කරලා දෙන්නේ උන් දෙන්න තමයි ඉන්නේ පොඩි සයිස් එක හරියට මගේ ඇගිල්ල මෙන්න වෙච්චක් වගේ සයිස් රටවු ඉන්නේ ඊළඟට ඉන්නවා ඇවිල්ලා ඔයගොල්ලෝ වෙරදන්නේ මේ මෙතන ඉන්නෝ ගෝල්ඩ් ෆිෂ් කෙනෙක් ඉන්නවා තා මේ සුදු පාට දෙන්නෙක් ඉන්නේ කහ පාටට ජෑම් ගුරාමි දෙන්නෙක් ඉන්නේ ජෑම් ගුරාමි දෙන්නයි ටයිගෝස්කෝ දෙන්නයි ලෙමන් ඔස් ටිකුයි තමයි ඉන්නේ දැන් නම් වතුර මට්ටම් ඇති අර අතර පොඩ්ඩක් මේ වයර් එක දාලා තියෙනවා මේ පැත්තට වයර් එක දාලා තියෙන්නේ තෙමෙනෝ නිසා එතන මේ උඩින් මේකක් ගැහුවා එහෙනම් ඉතින් මේක සෙට් කරලා අපි හමු වෙමු හරි බොයිස් එහෙනම් අපි සෙට් කරනවා වැස්ස නිසා පොඩ්ඩක් කැමරේ අත් කරන ගමන් මේක හයි කරන්න අමාරුයි පොඩ්ඩක් අර බොයිස් දැන් ගර්ල්ස් ඔන්න හයි කරා මේක හයි කරන් ගිහලා පාට්ටි දෙතේ ඇග සේරුවත් එවිලා තෙමුණා මේ යටිනොත් ගැලවුණා නේ ඒතර ගිහලා ආයෙත් යටිනොත් සෙට් කරා ඒක නිසා තෙමුණා මේක ගහගෙන තියෙන්නේ අපි ගිහලා එහෙනම් මේක ඕන් කරගෙන බලමු බොයිස් දැන් ගර්ල්ස් ඔන්න දේනව නේද වතුර පෙරෙනවා මේක මීටරට වේගෙන් පෙරෙනවා පොඩ්ඩක් ඉන්න ටිකක් කියලා යනවා මේ වතුර මට්ටම මේ ගානට විතර පෙරුණාන් පස්සේ පෙරෙන ටක් ගාලා මොන වතුර ටික පෙරෙනවා මේක මීටත් හයියෙන් පෙරෙනවා තා ටික වෙලා ගියාම පස්සේ වතුර උඩටම පිරුණාන් පස්සේ දැන් බොයිස් ඕක තමයි වීඩියෝ එක ගෙනා ෆිල්ටර් සෙටප් එක හදන සුපිරියට මොකද වලට ගල් දුන්නා මේවා මිල ගණන් සේරම ටික ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ගිහිල්ලා ඒක බලන්න ඔයගොල්ලෝ ෆිල්ටර් සෙටප් එක හදලා නම් පට්ටියද වැඩගත් වෙනවා එහෙනම් බොයිස් අදට ගිහිල්ලා එන්නම් බයි